කොහොමද ඉතින් ඔයාලට? අනේ ඉතින් අද උදේ පාන්දරම මම පුංචි වැඩක් කරන්න තමයි හදන්නේ. මේ දවස් ටික පුරාම පාඩම් වැඩ ගොඩක් එක්ක දවස් ගොඩාරියක් වැඩ ගොඩක් එක්ක ගෙවලා දැම්මා. ඒ හින්දා ඉතින් කාමරෙත් ගොඩක් හැඩි වෙලායි තිබ්බේ. මේ ඔක්කොම හින්දා මං අද හිතුවා කාමරය අස් කරන්න ඕනි කියලා. උදේම පටන් ගත්ත මේ වැඩේ ඉස්සෙල්ලාම මට ඕනේ මගේ ස්ටඩි ඒරියා එක හොඳට ක්ලියර් කරලා තියාගන්න ඕනි කියන එක. ඒ හින්දා අද මගේ ස්ටඩි ටේබල් එකයි ඊළඟ තියෙන මගේ පුංචි බුක් රැක් එකයි මම කොහොමද අස් කරගන්නේ කියලා බලන්නකෝ. ඔයත් එකතු වෙලා ඉන්න මාත් එක්ක. මං ඉස්සෙල්ලාම ඉතින් රූම් එකේ එක කෝන් එකට මගේ ස්ටඩි ටේබල් එක ගත්තා. ඊට පස්සේ හොඳට ඒක ක්ලියර් කරලා එතන චූටි ඇරේන්ජ්මන්ට් එකක් කරන්න තමයි මම මේ හදන්නේ. ඔන්න ඉතින් මේසේ පුරාම බඩු ගොඩක් තියෙනකොට අපි වැඩක් කරනකොට නම් ඒක ටිකක් අපහසු දෙයක් වෙනවා. ඒ හින්දා මං ගෙදර තියෙන කිරි පෙට්ටි පැකට් එකක් ගත්තා. ඒ පෙට්ටියේ පුංචි ස්ටෝරේජ් බොක්ස් එකක් මං හදාගත්තා. මේ වගේ ඒවා කඩවල වලක් ගන්න තියෙනවා. කඩෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ විදියට චූටියට බොක්ස් එකක් හදා ගන්න පුළුවන්කම තියෙනවා. මම මේ ස්ටෝරේජ් බොක්ස් එක හදාගන්නේ මගේ තියෙන ෆෝන් එක, ටැබ් එක, එතකොට අපිට වැදගත් දේවල් ලියා ගන්න පුංචි පොතක් එහෙම අපි ගාව තියෙනනේ. අන්න ඒ වගේ දේවල් ටික ස්ටෝර් කරගන්න තමයි මම මේ පුංචි බොක්ස් එක හදාගත්තේ. මේක මගේ ටේබල් එකේ කෝණ එකෙන්ම තියා ගන්නවා. අපිට එතකොට අවශ්‍ය දේවල් ලියා ගන්නකොට අපි ෆෝන් එකත් පාවිච්චි කරනවා. මේ පොතත් අවශ්‍ය වෙනවා. මේ ඔක්කොම එක ළඟ තියෙන එක ගොඩාක් පහසුවක් වෙනවනේ. ඒකෙන් හින්දා මෙන්න මේ ටික ඔක්කොම මම ඉතින් අර චූටියට හදාගත්ත ස්ටෝරේජ් බොක්ස් එකේ ස්ටෝර් කරගන්නවා. මේ දේවල් ළඟින්ම මම වැඩිපුර පාවිච්චිට ගන්න නැති ඒත් මට අවශ්‍ය වෙන දෙයක් තමයි මගේ මිනි ප්‍රොජෙක්ටර් එක. ඉතින් ඒකත් මම මගේ ටේබල් එකේ කෝණ එකේ තියාගන්න මේ විදිහට තියාගන්නවා. සමහර වෙලාවට මේකෙන් අපිට පුංචි ෆිල්ම් ඒ වගේ ඒවා එහෙම බලන්න පුළුවන්. මම මේක තෙමු එකෙන් තමයි ඕඩර් කරේ. ගෙදර පුංචි අපිට කාමරය ඇතුළ පාවිච්චි කරන්න නම් මේක ඇති. නමුත් මේකේ ලොකු තිරයක් එන්නේ නැහැ. සාමාන්‍ය අපේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එක තියෙන තිරයක් ප්‍රමාණයට වගේ මේ මිනි ප්‍රොජෙක්ටර් එකෙන් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ ප්‍රොජෙක්ටර් එක වැඩි මම පාවිච්චි කරන්නේ නැති හින්දා ඒක උඩින් මගේ ජීවිතේ මම ලබාගත් විවිධ ඇචීව්මන්ට් තියෙනවානේ. ඒවට අපිට ලැබෙන සම්මාන මෙඩල් ඒ වගේ ඒවා තියෙනවානේ. මම දැකලා තියෙනවා ගොඩක් ගෙවල් වල ඉස්සරහ සාලේ එහෙම තියලා තියෙනවා. ඒත් මම ඒ ටික මගේ රූම් එකේ මේ කෝණ එකේ තියාගන්න ඕනේ කියලා හිතුවා. මොකද මේක මගේ ජීවිතේ මම ලබලා තියෙන ඇචීව්මන්ට් එකක්නේ. ඉතින් ඒ දේවල් දකින්නකොට තමයි අපිට තවත් මොටිවේෂන් එකක් වෙන්නේ කියලා මට හිතෙනවා. ඒ හින්දා මම ඉතින් මේ ටිකත් මගේ මේස උඩින්ම තියාගත්තා. ඒ ළඟින්ම අපිට වතුර බෝතලයක් සාමාන්‍යයෙන් අපි වැඩ කරනකොට අවශ්‍ය වෙනවානේ. වතුර ප්‍රමාණයක් අපේ ශරීරයට දෛනිකව අවශ්‍ය වෙනවා. අන්න ඒ හින්දා ඉතින් වතුර බෝතලෙත් ඒ ළඟින්ම තියාගෙන ඊටත් පස්සේ මං චූටි ස්ටෝරේජ් තවත් බොක්ස් එකක් තිබ්බා. ඒ බොක්ස් එකේ මට අවශ්‍ය වෙන පුංචි උපකරණ මගේ ටේබල් එකේ මට ඉම්පෝටන්ට් හදිස්සියට ගන්න ඕන දේවල් තියෙනවානේ. ඒ කියන්නේ ස්ටේපල් එකක්, එතකොට කතුරක්, මේ වගේ දේවල් අපි වැඩ කරනකොට නිතරම පාවිච්චි කරන දේවල්. අන්න ඒ වගේ දේවල් ටික තියාගන්න චූටි බොක්ස් එකක් තියලා එන්න ඒකට ඒ විදිහට ඒ ටිකත් ඇරේන්ජ් කරගත්තා. ඊළඟම ඊට පස්සේ මට පුංචි ඩෙකෝ එකක් මගේ මේසෙට තියන්න ඕනි වුණා. අනේකට මං කඩෙන් ගත්ත මෙන්න මේ ක්ලේ වර්ගය. මේ ක්ලේ එක රුපියල් 120ක් විතර වුණේ. ඒකයි ගෙදර තියෙන ඉවත දාන බෝතලුයි අරන් තමයි මං ඉතුරු ස්ටෝරේජ් බොක්ස් ටික හදාගත්තේ. අන්න ඉතින් මේ ක්ලේ ඔක්කොම එකතු කරලා මම මෙන්න මේ විදිහට චූටි ස්ටෝරේජ් කෑන් ටිකක් හදාගෙන එන්නේ ඒවට ඔන්න මං හදාගත්ත චූටි මල් ටිකයි මේවා ස්ටෝර් කරගත්තා. මේ චූටි මල් හදාගත්තත් මම ඒ ක්ලේ වලින් මේ ක්ලේ වර්ගේ හොඳට ටික වෙලාවක් ගියාම ඝන වෙලා හොඳට තියෙනවා. ඒ හින්දා ඔයාලටත් ඕනේ නම් try කරලා බලන්නකෝ ඒක.
අන්න ඉතින් ගෙදර ඉවත දාන පුංචි මල් ටිකුයි කම්බි දැලකුයි මම යොදාගෙන පුංචි ඩෙකෝ එකකුත් කරගත්තා. මම මේ ඩෙකෝ එක යොදාගත්තේ පුංචි වැදගත් වැඩකට. අපි විෂන් බෝඩ්, ටු ඩු ලිස්ට් එහෙම හදනවානේ. අන්න ඉතින් මගේ ස්ටඩි ටේබල් එකෙත් ඒ විදිහට මම විෂන් එකයි ඒ වගේම ටු ඩු ලිස්ට් එක ලියන්නයි ඒ වගේම මට රිමයින්ඩ් කරන්න ඕනි දේවල් ගැන සඳහන් කරලා කොටස් 3කට මේ මගේ ඩෙකෝ එක යොදාගෙන තියෙනවා. මේ ඩෙකෝ එකේ to do list එකෙන් මම කරන්නේ අද දවසේ මම කරන්න ඕන දේවල් ටික මම චෙක් ලිස්ට් එකක් විදිහට පහළට ලියාගෙන තියෙනවා. එතකොට දවස අවසන් වෙනකොට ඒ ටික කරලා ඉවරයිද කියලා අපිට බලන්න පුළුවන්කම තියෙනවා. මැද කොටසේ විෂන් එකනේ තියෙන්නේ. මට නම් අවුරුද්ද තුලම කරන විෂන්ස් අපිට සමහර විට එකක් දෙකක් වෙන්න පුළුවන් තියෙන්නේ. ඒ හින්දා මං චූටි ඒරියා එකක් යොදාගෙන ඒකත් දානවා. ඊටත් පස්සේ to remind කොටසේ මට බර්ත්ඩේස් ඒ වගේ සෙලිබ්‍රේෂන් තියෙන මතක් කිරීම දේවල් ලියා ගන්නවා. ඒ ඔක්කොමත් එක්කෝනේ ඉතින් මනි ප්ලාන්ට් එකකුත් තියාගෙන මගේ ටේබල් එකේ අවසාන අවුට්පුට් එක තියෙන්නේ මෙන්න මේ විදිහට. ස්ටඩි ටේබල් එක ටෝටලි කොටස් 3කට බෙදාගෙන තමයි එතකොට මම arrange කරලා තියෙන්නේ. ඒකේ මගේ achievement උයි මගේ motivation එකයි මගේ plans කියන කොටස් 3 යටතේ තමයි තිබ්බේ. අනේ ඊට පස්සේ ස්ටඩි ටේබල් එකේ මගේ පොත්පත් තිබ්බේ නෑනේ. ඒ වෙනුවට wall එකට පිස් කරලා තියෙන පුංචි කබඩ් එකක් මට තියෙනවා. මේ කබඩ් එකේ තමයි මම මේ පොත් ටික arrange කරලා තියෙන්නේ. බුක් රැක් එකක් අපිට පාවිච්චි කරන්න වෙන විදිහ අපි ඉන්නේ ස්ටේජ් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඉස්කෝලේ යන කෙනෙක් වෙන්න පුළුවන්, යුනිවර්සිටි, හයර් ස්ටඩි කරන එහෙම නැත්නම් ඒ ඔක්කොටම අවසානයේ තරඟ විභාග මේ විදිහට ඉන්න ස්ටේජ් අනුව අපිට අපේ පොත් arrange කරගන්න වෙනවා. ඒ කොයි අවධියක ස්ටේජ් එක අපි හිටියත් මම මේ පාවිච්චි කරන ක්‍රමේ ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම ෆ්ලෙක්සිබල් වෙයි කියලා මම හිතනවා. මම මේ වෙනකොට ඒ ස්ටේජස් ඔක්කොම පහ කරපු කෙනෙක් විදිහට තමයි මම හිතන්නේ. දැන් මම ලංකාවේ ඔය තියෙන තරඟ විභාග ඒ වගේ දේවල් වලට මහන්සි වෙන ගමන් තමයි ඉන්නේ. අනිතින් ඒවට අදාළ විෂය කාණ්ඩ ටික මම මේ විදිහට පුංචි පුංචි කොටස් වලට හදාගෙන තියෙනවා. මෙතනදී මම මට තියෙන එක විෂය කාණ්ඩයට අනුව පුංචි ස්ටෝරේජ් ෆයිල් ටිකක් හදාගත්තා. මේ ස්ටෝරේජ් ෆයිල් හදාගත්තෙත් ගෙදර ඔය තියෙන ඉවත දාන බිස්කට් ලොකු පෙට්ටි තියෙන්නේ. අන්න ඒවා පාවිච්චි කරලා කවුරු හරි කෙනෙක්ට ඕන නම් එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් කඩෙන් අරගෙන ලොකු බොක්ස් ෆයිල් අරගෙනත් අපිට මේක හදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මං ගෙදර තියෙන මේ ඉවත දාන දේවල්නේ. ඒකින්ද ඒව අරගෙන හාෆ් ෂීට් තියෙනවනේ. හාෆ් ෂීට් කොළ අරගෙන මේ විදිහට පුංචි ස්ටෝරේජ් ෆයිල් හදාගත්තා. මට තියෙන එක විෂයට අදාළව මේ ස්ටෝරේජ් ෆයිල් තියෙනවා. ඒවා ඇතුලේ තමයි එතකොට ඒ විෂයට අදාළ සියලුම දේවල් තියෙන්නේ. අපිට මේ ස්ටෝරේජ් ෆයිල් එකක් ඇතුලේ තව අපිට කොටස් බෙදාගෙන හදාගන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට එක සබ්ජෙක්ට් එකට අදාළ එක ස්ටෝරේජ් ෆයිල් එකක් තියාගන්න එකෙන් අපිට කාලය ඒ වගේම වැඩ පහසුව මේ වගේ ගොඩාක් ප්‍රතිලාභ තියෙනවා. ඒ වගේම අපිට එක විෂයක් පිළිබඳව අපේ පූර්ණ අවධානය ලබා දීලා වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. මං ගාව තියෙන ඒ වගේ එක ෆයිල් එකක් ඇතුලේ තියෙන මොනවාද කියලා චුට්ටක් ඔයාලට පෙන්නන්න. අපේ පෞද්ගලික ලිපි ගණනාවක් කියන්නකො ඕනම කෙනෙක්ට පර්සනල් ෆයිල් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ එකක් තියෙනකොට ඉන්ටර්වියු බෝඩ් එකකට යනකොට ඔයාලට මාක්ස් දෙන කාණ්ඩ තියෙනවා. එතකොට මම ඒ ස්ටෝරේජ් ෆයිල් එක පර්සනල් ෆයිල් කියන ස්ටෝරේජ් ෆයිල් එක ඇතුලේ ආයෙත් අණු කොටස් වලට පුංචි ෆයිල් හදලා තියෙනවා. ඒ ෆයිල් ඇතුලේ මට මාක්ස් ගන්න පුළුවන් විදිහට නායකත්ව කුසලතා, ක්‍රීඩා කුසලතා මේ විදිහට කොටස් දාපු ෆයිල් ටිකක් ඒක ඇතුලේ තියෙනවා. අන්න ඉතින් මේ ස්ටෝරේජ් ෆයිල් ඇතුලේ මම කොහොමද මේවා arrange කරලා තියෙන්නේ කියලා ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් මම ඔයාලට share කරන්නම්කෝ. අන්න ඉතින් මගේ පොත් රාක්කේ යටම කොටසේ මම යොදලා තියෙන්නේ half sheet වලට. එතකොට ඔය ක්‍රියේටිව් වැඩ කරන්න මට ඕනි වෙන items තියෙනවනේ. ඒවට එතකොට ඊට අමතරව මං ගාව වැඩිපුර තියෙන දේවල්
එකතු කරලා තියන්න තමයි මම මගේ පොත් කබඩ් එකේ යටම තට්ටුවේ යොදාගෙන තියෙන්නේ. අන්න ආ විදිහට ඉතින් මම අද දවසේ මගේ ස්ටඩි ටේබල් ඒරියා එක නම් ඉතින් පිරිසුදු කරගත්තා. කාමරේත් තව ලස්සන වැඩ ගොඩක් කරන්න තියෙනවා. ඒ ටික ඔක්කොම ෂෙයා කරන්න අද නම් බැරි වෙයි. ඊළඟ දවසේ ආයෙත් එන්නම්කෝ. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්.